කදුරු නෙමෙයි අලිගැට පෙර. W guys, W. අමුක අමාරුමයි. මාව අතැල්ල පළ. මගේ ගන්න. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අපේ ටොමීටයි අම්මටයි දෙන්නටම බායි කියලා අපි දැන් මේ යන්නේ දවස් 3ක පොඩි ගමනක්. ඉතින් බලමු අපි කොහෙද යන්නේ කියලා. දැන් අපි මේ වයංගොඩ ස්ටේෂන් එකේ ඉඳන් කොළඹට යන්න තමයි ඉන්නේ. අපි නයිට් මේල් ට්‍රේන් එකේ යන්නේ. අපි ටිකට් බුක් කරා. හැබැයි අපි කොළඹට ගිහිල්ලා නගිමු කියලා තමයි කතා කරගත්තේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ කොළඹ. දැස්සයි ටයිමුයි එක්ක අපි කෑවෙත් නැහැ. ට්‍රේන් එකත් ඉක්මනට ආවා. අපි ටිකට්ස් බුක් කරාට අපිට හම්බුනේ 3rd class ටිකට් බුක් කරන්න. මොකද අපි වීකෙන්ඩ් එකේ සන්ඩේ වගේ දවසක තමයි ගියේ. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි හිතපු විදිහට වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි මේ ඉන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එක 8යි කාල වගේ මට මතක විදිහට තිබුණේ. මොකද මේක ඔක්තෝබර් වල ගිය ගමනක්. දැන් අපේ රටට මේ වෙලා තියෙන දේත් එක්ක ඊට කලින්, ඒ කියන්නේ ඊට ගොඩාක් කලින් මේක මුල් පටන් ගත්ත මුලම වගේ තමයි අපි මේ ගියේ. ඉතින් අපි බලමු ඉස්සරහට අපි යන්නේ කොහෙද, අපි හිටියේ කොහෙද, අපි කරේ මොනවද, අපි ගියපු තැන්, ඒ හැම දෙයක්ම මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. අපි කාලා හිටපු නැති නිසා ට්‍රේන් එකේ කැන්ටින් එකෙන් අපි මොනවා හරි කමු කියලා හිටියා. මොකද මාරම බඩගිනි. හැබැයි ඒ ගෙනාව කෑම එක කෑවට පස්සේ මගේ ඔළුව කැක්කුමක් හැදුනා. හේතුව මම දන්නේ නැහැ. ඉතින් ගමනත් එක්ක ඒක මාරම ස්ට්‍රෙස්, සීතලත් එක්ක. ඉතින් අපේ බ්‍රෝ හිටපු නිසා බාම් ටිකක් ගාලා ඒ වැඩේ ෂේප් කරගත්තා. ඊට පස්සේ කොහොම හරි ඔහම ඉද්දි නිින්ද ගියා අපිට. නිදා ගන්න හිතුව නැතුණාට නිින්ද ගියා. මොකද වැස්සයි මහන්සියයි මගේ ඔළුව කැක්කමයි ස්ට්‍රෙස් එකත් එක්ක. ඉතින් බලමු අපි මේ යන ගමනේ. ඉතින් දැන් 8යි ගානට වගේ තමයි අපිට ට්‍රේන් එක තිබ්බේ. ඉතින් අපි උදේ වෙන්න වගේ තමයි ට්‍රේන් එකෙන් බහින්නේ. ඉතින් බලමු ඒ වෙලාව වෙනකම් මොකද කරන්නේ, මොනවද වෙන්නේ කියලා. A few hours later. ඉතින් පාන්දර 3ට විතර වඩේ සුවඳක් ඇවිල්ලා ඒ සුවඳට ඇහැරුණා. ඉතින් සීතල නිසා බඩගිනි වැඩි. ඉතින් අපි වඩෙත් ගත්තා. ඉතින් මේ වෙලාව ඇත්තටම නයිට් මේල් ට්‍රේන් එකේ යනවා කියන එක මාරම වයිබ් එකක්. එළිය මාරම ලස්සනයි, කඳු උඩින් ඒ ලයිට්ස් වේවි. ඇත්තටම ඒක ෆෝන් එකෙන් ඒක ඇත්තටම පේන්නේ නැහැ. ඒක ලයිව් බලන්න ඕන දෙයක්. ඒක මාරම ලස්සනයි. ඇත්තටම අර නිින්දෙන් ඇහැරිලා ඒ වයිබ් එක ඒකමලු. ඉතින් කොහමද මේ පාන්දර 3ට 4ට වගේ තමයි. ඊට පස්සේ කොමරේ ආයෙත් මට නිින්ද ගියා. ආයෙත් ඇහැරෙද්දී කොහොම හරි හිටියේ සාමාන්‍යයෙන් මේ එලි වෙද්දි වගේ මේ ට්‍රේන් එක හපුතලේ වගේ තියෙන්නේ. ඉතින් බලන්නකෝ ඒ ලස්සන ඒක අර ඉර පායද්දී ට්‍රේන් එකේ සීතලත් එක්ක ඒක මාරම ලස්සනයි. මම ආසම ස්ටේෂන් එකක් තමයි හපුතලේ. ඉතින් මේ එලි වෙද්දි අපි ඉන්නේ මේ හපුතලේ වගේ. මට මතක නෑ ඇත්තටම ගොඩක් කල් නිසා. ඉතින් බලන්න මේ ලස්සන අපේ රටට දැන් මේ දේ වෙන්න කලින් මාරම ලස්සනක් තිබුණේ. අපි වීඩියෝස් ෆොටෝස් ටිකක් ගන්න කියලා දැන් චුට්ටක් එළියට ආවා. ඉතින් අපේ බ්‍රෝගේ එක විකාර ටිකත් එක්ක අපි බලමු ගමන පටන් ගන්නෙ කොහොමද කියලා. මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. සානු මේ පැත්ත බලන්න. දැන් බලන්න.
ඔන්න අපි ආවා අපේ ගමන පටන් ගන්න තැනට. ඉතින් මේ දැන් අපි ඉන්නේ ඇල්ලේ. ඉතින් දැන් තමයි අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් අපි බලමු අපි ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, යන්නේ කොහෙද, ඒ හැම දෙයක්ම. ඉතින් දිගටම vlog එකත් එක්ක ඉන්න, ලස්සන තැන් ඔයාලටත් යන්න, ඒ දේවල් වල හැම ඩීටේල් එකක්ම මම මේ vlog එකේ කියනවා. ඉතින් අපි ඊට පස්සේ යන දවසටත් ටිකට්ස් බුක් කරා. මොකද ආයෙත් එන ටයිම් එකක් නැති නිසා ඒ බුක් කරලා. ඉතින් දැන් මේ තියෙන ඇල්ල ස්ටේෂන් එක අපි ටුක් එකක් ගත්තා. ටුක් එකක් කියන්නේ බයික් එකක් ගත්තා. මොකද අපිට මෙහෙ ඉඳන් මෙහෙ යන්න ඕන නිසා අපි ගෙදරින්ම ඒක බුක් කරලා තමයි ආවේ. ඉතින් මේ ඉන්නේ අයියා. ඇත්තටම ඔයාලත් යනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳයි. හැබැයි හෙල්මට් දෙකේ පොඩි කේස් එකක් තිබ්බා. අවුලක් නැහැ, ඒක සාමාන්‍යයි. ඉතින් දැන් අපි මේ යන්නේ පොඩ්ඩක් චේන්ජ් කරගන්න. මොකද අපි රිලැක්ස් අඳුන් දෙකක් තමයි ඇඳගෙන ආවේ රෑ වෙනකන් ඉන්න ඕන නිසා. මේ දැන් අපි ආවේ චේන්ජ් කරගන්න. ඉතින් අපි චේන්ජ් එකක් දාගෙන ඉතින් මෙන්න මෙතන මේ ඔයාලට පේන්නේ කුඹල්වැල පන්සල. ඒක ලස්සනයි අර කඳුරවුන් උඩින් යද්දි. ඉතින් ඔන්න අපි නයිනාච් වලට ආවා. ඉතින් මෙන්න මේ මොමන්ට් එක හැම වෙලේම නෑනේ ට්‍රේන් එකක් එතනින් යද්දි. ඉතින් අපිට ඒක දෙපාරක් තුන් පාරක්ම බලන්න හම්බුණා. ඉතින් අපේ බ්‍රෝ එක්ක ගමනක් ගියාම හරිම ෂෝක් බලාගෙන පුළුවන් ඉස්සරහට කොහොමද කියලා කියන දෙයක් ඇහෙන්නේ හැම එකම එහෙම පටලගෙන බලන්නකෝ. දැන් අර ජැකට් දෙක දාගන්න තැනක් නැතුව මාරම කට්ටක් කන්නේ. ගෑණි අල්ලන් යන්න ඕනේ. ඒක අල්ලගන්න පණ නැහැ. කට විතරයි. අල්ලපන් මනුස්සයෙක්. මේ මාර්ම සීතලයි. හැබැයි සීතල වුණාට අවුව මාර්ම සැරයි. අවුව වැටෙන වෙලාවට මේ උදේ සාමාන්‍යයෙන් 7යි ගානකට වගේ ඒත් මාර්ම සැරක් තියෙන්නේ. අර දැනෙන්නේ නැහැ. හැබැයි පිච්චෙනවා. ඉතින් අපි මෙතන ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන ඉතින් මෙතන ට්‍රේන් එකක් නවත්තනවා ටුවරිස්ට්ලාට ෆොටෝස් ගන්න, ඒ අයට බලන්න. එතනත් ඒ දේවල් ටික අරගෙන ඉතින් අපි මෙතනින් ආවා. Hi guys, කෝච්චියක් එනවා. අම්මට අල්ල ගල්ලා පැලනවා. අපිට යන්නේ ගියා. මෙතන ඉන්න කට්ටිය අපි එලවනවා. එලවන්නේ නැහැ. කෝච්චියේ ඉන්න කට්ටියට අයින් වෙන්න කියලා කියනවා. උඩට අල්ලහන්ටක්කෝ. ඔබ වැටක ෆෝන් එක වටහා. pasal ඔන්න ඔතනදී ජැක්සන් ඇන්තනීගේ වයිෆ් ගියා. ඉතින් ඔන්න අපේ බ්‍රෝට එක කිව්වම ඒ කේලම අහන්න තියෙන අවධානය. මොන මල්ද මේ දන්නේ නැහනේ. දැන් මොකද
ඉඩාරම් වලේ මෙන්න මේ යටින් අල්ලන්නේ අර බූවෙන් අල්ලන්න බෑ. බූව කටුව එනවා. මම කටුව එනවා. සුරඳ නොදැනුනේ අපි ඊළඟට යන්න හිතුවේ අපිට අපි ඉන්න තැනට අපිට යන්න තියෙන්නේ දවල් 2ට. ඉතින් අපි එතනට යන ගමන් ඒ අතර අපිට බලන්න තියෙන දේවල් බලමු කියලා තමයි අපි හිතුවේ. ඔව් මම ඇවිල්ලා ඉන්නේ මම දෙක විද්‍යාව නම් හරින්නේ නේද? අපේ ලන්ච් එක තියනවා නේද? මේකේ අන්න නැති වුණොත් මැරෙනවා වගේ ඉන්න තැනට කෝල් කරලා අහනවා ලන්ච් එක තියනවාද කියලා. මොනවද මම කියනවාලද? වෙන මොකුත් නැද්ද? අහගෙන ඉන්නක් නෑ. ඔය නෑ මම දෙක වගේ දිනනවා. හරි ඕකේ. ඉතින් උදේම ඒ සීතල ඒ ගාසේ වයිබ් එක මාරයි. ඉතින් දැන් අපි මේ යන්නේ ඉස්සලම කන්න. මොකද අපි ඊරෑ අර මාළු බනිස් දෙකෙන් පස්සේ මොකුත්ම කාලා නැහැ. ඉතින් මාරම බඩගිනි අපි බත් මොනවා හරි කමු කියලා තමයි හිතුවේ. මේ පැත්තේ කෑම කඩ ටිකක් හොයන්නත් අමාරුයි. මොකද ගොඩක්ම ටුවරිස්ට්ලට ඒ රෙස්ටෝරන්ට්ස් තමයි තියෙන්නේ. අපි කන්න ඕනි අපිට අනිවාර්යෙන් දැන් රයිස් ඇන් කරි. ඉතින් අපි දැන් මේ යන්නේ ඉස්සලම කොහෙන් හරි කමු කියලා. ඉතින් කාලා අපි ඉන්න තැනට චෙක් ඉන් වෙන ටයිම් එකත් එක්ක අපි යන ගම බලන්න තියෙන තැන් ටිකත් බලාගෙන ඉස්සරහට යමු. ඉතින් ඔන්න අපි කන්න ආවා. ඉතින් එතන ආන්ටිත් මාර්ම ෆ්‍රෙන්ඩ්ලි හරිම හොඳයි. කෑමත් අවුලක් නැහැ. ඉතින් අපි යන්න ඕනේ අපි ඉන්න තැනට බණ්ඩාර වෙල මං හිතන්නේ මට දැන් ඇත්තටම මතක නැහැ ගොඩක් කල් නිසා. අම්බදන්දේගමද ඔන්න ඔහොම ගමක් ඒක. ඉතින් දැන් මේ අපි කාලා එතනට යන ගමන් බලන්න තියෙන තැන් ටික තමයි බලන්න යන්නේ. අපි ඔය බලන්න යන් කියලා හිටියේ ඔය රාවණා ඔය ගල ඔන්නෝ මොනවාද ගොඩක් තිබුණා. මට දැන් මතක නැහැ. එතෙන්ට තමයි දැන් මේ අපි යන ගමන් ඉන්නේ. මෙන්න මේ මෙතන මාරම ලස්සනයි. අපි වතුර පොන්න නැවතුවා. ඉතින් තැන් මාරම ලස්සනක් තියෙන්නේ. මෙතන ඔන්න ඔය ඇල්ල බලන්න තමයි අපි දැන් මේ යන්නේ. ඒ ඇල්ල කිතල් ඇල්ල. ඒක බලන්න තමයි යන්නේ. හැබැයි අපිට ගියාට පස්සේ අපි අර යන්න ඕර පාරවල් වලින් දාලා කොහොම හරි ගියාට අපිට මෙන්න මෙතනදී මාර වැඩක් උනේ. මොකද අපි ටයිම් එක අර එතනම අපි බයික් එක නවත්තලා ගිහින් බලන්න හිතුවට මෙතනින් පැයක් දෙකක් විතර යනවා කිව්වා අපිට ඒ ටිකට පයින් යන්න ඕනේ කියලා. ඉතින් අපිට මෙතනදී බලන්න පුළුවන් උනේ කිතල් ඇල්ල විතරයි. මොකද මේ කිතල් ඇල්ල ස්ටේෂන් එක තමයි මේ කිතල් ඇල්ල තමයි මෙතන බලන්න පුළුවන්. චුට්ට දුරයි එතෙන්ට පයින් යන්න තියෙන්නේ. අනිත් හැම එකටම ගොඩක් දුර පයින් යන්න ඕනේ. ඉතින් අපි මේක බලලා බලමු. මේ පැත්ත බා. වටේ කරගෙන. ඉතින් මම ට්‍රැවල් කරන්න ආස වුණාට පොඩ්ඩක් හරි සීතල පළාත් වලට මම යන්න මාරම බයයි. මොකද කූඩැල්ල වලට මම පුදුම බයයි. කූඩැල්ලෝ දැලබෝ කියන්නේ මගේ ජීවිතේ මරණ බය ඇති කරන සත්තු. මම හිතුවේ මෙහෙත් ඇති කියලා. හැබැයි හිටියේ නැහැ. හැබැයි මම මාරම බයෙන් යන්නේ. මේ පැත්ත පොඩ්ඩක් බලන්න.
අමුක ඩුමුක අමාඩුමයි කුඩල අපි ඇල්ලක් බලන්න ආවා. අපේ පැත්තේ පොඩි ඇලක් බලන්න තමයි අපි කිලෝමීටර් ගාණක් දුර කතර ගියවාගෙන දැන් ඇවිත් තියෙන්නේ. ඉතින් මගේ ට්‍රැක් ජීවිතේ කොහෙ ගියත් එකම වයිබ් එකේ ට්‍රැක් ජීවිත දෙකක් නිසා හරිම ආතලගේ අපි ඉතින් ඒ ගමන යනවා. ඉතින් ඉස්සරහට බලමු. මගේ ලස්සන මිහිරි කටහඬෙම සෑහෙන්න අහන්න තැන් තියෙනවා. මොකද දැලබුව එහෙම හිටියා ගොඩක්. Hi guys. ගම්නින් අන්න අතන ලස්සන ඇල්ල පේනවා. මාවතරේ මගුල මාවත් ඇල්ල පළ ඉතින් මේ තියෙන්නේ කිතල් ඇල්ල ස්ටේෂන් එක ළඟම පල්ලෙහා තමයි තියෙන්නේ. ඉතින් ලස්සනයි. හැබැයි අපි හිතුවේ මෙතනින් තමයි මේ ඇල්ල බලන්න ඕනි කියලා. මොකද අපි දෙන්න විතරයි හිටියේ. මෙතනින් බලන්න ඕනි කියලා තමයි හිතුවේ. හැබැයි පල්ලෙහාට තව යන්න පුළුවන්. ඒක අපේ බ්‍රෝ පස්සේ තමයි දැක්කේ. ඉතින් එතන තමයි හොඳම හරිය. අපි ආවා. Hi guys. Telescope එක කවුනා? මට්ටස. සමහර වෙලාවට මගේ කටින් පිට වෙන අමුතු වචන තියෙනවා. ඒවා මමවත් දන්නේ නැහැ ඒවා මොනවද කියලා. ඉතින් වැඩි ගැන හිතන්න එපා. ඔය කුණුවරම නෙමෙයි එක එක අමුතු වචන එක එක වෙලාවට පිට වෙනවා. ඉතින් ඔන්න ඔය ටෙලස්කෝප් එකක් අරන් ඇවිත් අපේ තාත්තා දීලා ඒක ගේන්න ඕනි කියලා වද කරලා ඒක නිකන් අර අධ්‍යාපන චාරිකාවක් ගියා වගේ. හැබැයි ඒක view එක බලන්න පුළුවන් මාර ලස්සනට. ඒක පස්සේ තමයි අපිට යූස්ෆුල් කියලා තේරුනේ. Hello. ඉතින් මාරම ලස්සනක් මේ තැන්. ඉතින් ගියපු අය දන්නවා. ගියපු නැති අයත් පුංචිම හරි වෙලාවක් දාගෙන යන්න. මොකද ඒ දේවල් තමන්ගේ ඇස් දෙකෙන් දකින්නවා කියන්නේ ඒක මාරම වාසනාවක්. ඒවා සල්ලි වලට ගන්න බෑ. ඉතින් තමන්ගේ ජීවිතේ පොඩි හරි දෙයක් පොඩි හරි කාලයක් වෙන් කරන්න තමන් වෙනුවෙන්. මොකද ඒක මාරම ෆීලිං එකක්. ඉතින් මේ වගේ ලස්සන තැන් තමන්ගේ ජීවිතේ බලන්න කරන්න ඒ විදින තියෙනවයි කියන්නේ ඒක ඇත්තටම මාරම වයිබ් එකක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනින් තමයි ඇල්ල බලන්න යන්න පුළුවන්. පස්සේ තමයි අපේ බ්‍රෝ දැකලා යන්න හදන්නේ. ඔන්න ඔතනදි තමයි මට ඉස්සනවා. මෙතන අඩිය. මෙතන අඩිය. ඔතන කකුල ඉස්ස මෙතන අඩිය. ඔහොම. ඔහොම ඉන්න. පස්සට බර බහින්දනේ ඔහොම පයින්ද අනේ බබා දැලබුව ඇති මට හැංගේ මනෝ බයම සතාහලු අනේ අපි නාමු මෙතනට ගිහිල්ලා අතන ගල ළඟට යන්න පරි ගහින්නේ W guys W මෙන්න කදුරු ගෙඩිය. කදුරු නෙමෙයි අලිගැට පෙර. අලිගැට පෙර කොහෙද?
ඉතින් එන්න ඒ විදිහට අපි ඒ ඇල්ලත් බලලා ඉතින් අපි තව ගොඩක් තැන් බලන්න යන්න හිටියේ. හැබැයි අපි අර අතන උනානේ පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට පැය දෙක තුනක් රයිඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ පයින් යන්න තියෙනවා. පයින් ගිහිල්ලා අපිට තැන් 3-4ම එකපාර ඔක්කොම බලන්න පුළුවන්. හැබැයි අපි පයින් ඒ ටික යන්න ගියා නම් අපි යන්න ඉන්න තැනට අපිට ටයිම් එකට චෙක් ඉන් වෙන්න බැරි වෙනවා. ගොඩක් හවස් වෙනවා. ඉතින් අපි ඒ ටික පස්සේ බලන්න තියලා අපි දැන් මේ යන්නේ අපි අද ඉන්න තැනට. ඉතින් තැනත්තර මම කලින් කිව්වා වගේ අපි ආපස්සට එන්න ඕනේ. කියන්නේ අපි දැන් හිටියේ ඇල්ලේ. මේ තියෙන අර ඇල්ල බස් එකක් ඇක්සිඩන්ට් වුණා. හරිය ඒ වීඩියෝ ක්ලිප් එක මම අනිවාර්යයෙන්ම vlog එකට ඇඩ් කරන්න හිටියේ. හැබැයි ඒක මම ඩිලීට් කරා. ඉතින් මේ අපි ඉන්නේ ඇල්ල හරියේ. අපි යන්න ඕනේ බණ්ඩාරවල පැත්තට. බණ්ඩාරවල පැත්තේ අම්බදන්දේගම කියන ගමේ තමයි ඉන්නේ. ගොඩක් ට්‍රැවල් බ්ලොග් වල දැකලා ඇති මේ ප්ලේස් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එතනට යන මග මොකද වෙන්නේ කියලා බලමු. මේ vlog එක ගොඩක් දික් වුණොත් ටයිම් එක ගොඩක් දික් වුණොත් part 2 vlog එකකින් ගේන්න. ඉතින් මේ තියෙන රාවණා ඇල්ල අපි හෙට එමින් ගමන් මේක බලන්න කතා කරගත්තා. ඉතින් අපි හෙට එන ගමන් මෙතන බලමු. දැන් අපි ඉන්න තැනට ලං වෙලා එකට ආවා. ගයිස් අපි එනම් ආවා ප්ලේස් එකට. ඔන්න අපි ඉන්න තැනට ආවා. අපි ඉන්නේ ලාසරන් එකෝ රිසෝට් එකේ. ඉතින් මේ අපි දැන් යන්නේ අපි බුක් කරපු කබාන එකට. ඉතින් මේ vlog එක සෑහෙන දික් වෙනවා. ඒ නිසා අපි හෙට ඒ කියන්නේ හෙට අපි කරන දේවල් අනිවාර්යයෙන්ම ඒ දේවල් එක්ක කබාන එකේ ටුවර් එකක් ඒ හැම දෙයක්ම ඊළඟ vlog එකෙන් අරන් එන්න. ඒ කියන්නේ part 2 vlog එකකින්. මොකද නැත්තම් මේ vlog එක සෑහෙන දික් වෙනවා. ඉතින් subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ලස්සන දේවල් ගොඩක් ඊළඟ vlog එකේ තියෙනවා. ඉතින් එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. බයි.